ලෝකයට විවරණ වූ පුංචි ගම්මානයක්. කිසිදු හවුහරණක් නොමැති මිනිසුන් සමූහයක්. සතා සිව්පාවුන් ගහන මහ කැලයක් මැද අතරමං වී සිටි මිනිසුනට ජීවය ලබා දුන් කොණ්ඩේ සුදු මහත්තයාගේ අපූර්ව සත්ක්‍රියාවේ දෙවන දිගහැරුම. කැලේ රකින්නට සොබා දහමට ආදරය කළ මිනිසකු වූ ව්‍යාපෘති මහත්තයා ගමේ මිනිසුන් හා එක්ව ගමට තිබූ ජල ප්‍රශ්නයට විසඳුම් සොයාගත්තා. ජල ටැංකිය බැඳුණා. ජලය ගමේ හැම ගෙයකටම ලැබුණා. එතනින් පස්සේ මේ අක්කරසිය ගම්මානයට කුමක් සිදු වීද? ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා අපිට පැහැදිලිව කිව්වේ ඕගොල්ලන්ට පුළුවන් මේක කරන්න. ඕගොල්ලෝ එක් වෙන්නේ. ඕගොල්ලෝ එකමුතු වෙන්න. අපි ජීවිතේට ප්‍රජාවක් කියලා එකමුතු වෙලා නැහැ ගමේ. එකමුතුවක් තිබුණේ නැහැ. කොයි හරි කුලී වැඩක් කරා හම්බ කරගත්තා. තමන්ගේ අඹුදුරොත් එක්ක මේ ගෙනපු මේ ටික හදා බෙදාගෙන කෑවා. කාලා පහවදාටත් ඒ පාරෙම තමයි යන්නේ. එන් ඔබට කිසි දෙයක් හිතන්න පුළුවන් සත්‍යයක් මේ ගමේ මිනිස්සුන්ට තිබුණේ. ඉතින් ව්‍යාපෘතිය තමයි මේ සම්පූර්ණ මේ ක්‍රියාකාරකම් හැම දෙයක්ම මේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා මිනිස්සු මේ තත්ත්වයට ගේන්නේ ව්‍යාපෘතිය කරපු කැපවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කාලයත් එක්ක ජල ව්‍යාපෘතිය ආරම්භුවා. මේ අවුරුද්දක් ඇතුළතදී ජල කඳ වැඩි වෙලා තිබුණා. ඒ වැඩි වෙලා තියෙන ජල කඳත් එක්ක අපි ගිහිල්ලා ටැංගිලාට එයාලට රජ්‍ය කඳුර එවනතන දිය ඇල්ල තැනට ඇවිල්ලට එතන එක තැනක් සටහන් කරලා දුන්නා මෙන්න මෙතන ලිඳ කපන්න කියලා. ඉතින් මේ ලිඳ කැපීමේ කාර්යය ඒගොල්ලෝ ස්වච්ඡායන කරා. ස්වච්ඡායන කළා ඊට එතෙන්දී ලිඳ කැපීම කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ අපි මේක මුල් ගල තියන්න ගියා. එදා මුල් ගල තියෙන දවස හරිම විශේෂ දවසක්. ඒ මතකය සිහිපත් කිරීමත් හරිම ආස්වාදජනකයි. අතර වටින්ම අලින්ගේ කුංචනාද මැදේ තමයි මුල්ගල තිව්වේ. වැඩි ආරම්භුණා. ගම්මුන්ගේ ඇස්වල සතුටු කඳුළු. කාලයක් පුරා විඳපු වේදනාවට අස්වැසිල්ලක් ලැබෙන ලකුණු. මේ හැම පැත්තකින්ම ගම්මුන්ගේ විශ්වාසය වැඩි වෙලා ඊළඟට අනිත් එක එතන ඉන්න සතාසු උපාවගේ එකමුතුවක් එක්ක මේ විදිහට විශාල බලාපොරොත්තුවක් ඇතුව මේ කටයුත්ත කරනවා කියන තරකට ගම්මුන්ගේ තුලත් ලොකු විශ්වාසයක් ඇතුව මේ කටයුත්තට ඒගොල්ලොත් පුරා දෙනකොට මට ඇත්තටම විශාල හැඟීමක් ඇති වුණා. මේ වගේ කටයුත්තක් කිරීමට මට ලැබීම ඉතාමත් වාග්යක් කියලා තමයි මට හිතෙන්නේ. අලින්ගේ නිජබිමේ ජලාශයක් හැදෙනකොට අලිත් වික්ෂිප්ත වෙන්න ඇති. මිනිස්සු වෙන්නත් බිය වෙච්ච ප්‍රදේශයක මිනිස්සු වැඩ කරනවා. අලි පැටියෙක් මේ ප්‍රදේශයේ බිහි කරනවා ගම්මුන් දැක්කා. අලි පැටවා රැක ගැනීමත් පැවරුනේ ගම්මුන්ට. අලි මිනිස් ගැටුම බිය අඩු වෙලා ගියා. ඔවුන් අතර සෝබා දහමේ අපූර්ව බැඳීමක් ඇති වෙලා. සාර්ථකව අපිට පුළුවන්කම ලැබුණා ව්‍යාපෘති වැඩ අවසන් කරන්න. අලි වතුර බිවෙත් මේ දිය කඳුරේ. දැන් ගම්මුන් වතුර බොන්නෙත් මෙයි. ලිඳ හැදුවත් දුර තියෙන ගමට වතුර ගෙනියන්නේ කොහොමද? වතුර ගෙනියන්නත් අපි සැලසුම් කරලා තිබුණේ. ඒ තැනක් අපි තෝරගෙන තිබුණා. මෙතන ටැංකියක් බැලලා මේ ඉස්සෙල්ලාම ටැංකි දෙකක් අපි සැලසුම් කරා. අන්තිමට අවසානයේදී ගම්මුන්ගෙම යෝජනා අනුව ටැංකි දෙකක් අවශ්‍ය නැහැ කියන තැනකට මේ කටයුත්ත කෙරුණා. ඊළඟට ටැංකිය බැඳපු තැන මීට වඩා උස්ද පහත්ද කියන ප්‍රශ්නයකුත් මේ ගම්මුව තුළ තිබුණා. ඒතර මේකට වතුර යයිද නැද්ද කියන එක. නමුත් අපි බට එලාගෙන මේ ටැංකියට ගෙනිච්චට පස්සේ ඒ ටැංකියට එන ජල කඳ අපිට පාලනය කරන්න බැරි තරම් පීඩනයකින් තමයි ජල කඳ විද්දේ ටැංකියට.
ටැංකිය බැඳුණා. බට දැමුණා. ගමේ ගෙවල් 25කට ජලය ලැබුණා. සතුට වතුර ගලනවා වගේ උතුරා ගියා. වතුර දෙන්නත් ක්‍රමවේදයක් තියෙනවා. ජලය බෙදා දීමේදී කිලෝමීටර 2ක් 3ක් 2කමාරක් විතර ගමට තියෙනවා ජල ව්‍යාපෘතිය ඉඳලා. ඉතින් එතනදී ස්ටෝර් ටැංකියක් ගමේ ඉදි කරලා හැම ගෙදරකම බට් ලයින් එකක් ගිහිල්ලා මීටරයක් දාලා තමයි ජලය ලබා දීලා තියෙන්නේ. මූලික ප්‍රශ්නයට විසඳුමක් ලැබුණට පස්සේ ගමේ උදවිය තමන්ගේ යුතුයකම ඉටු කරන්න පටන් ගත්තා. ඔවුන් කැලේ රකින්න, කැලෑගෙන නිවන්න, ඒව නවත්වන්න, සතා සිව්පාව ආරක්ෂා කරන්න, සතුන්ට ආදරය කරන්න පටන් ගත්තා. අපි නතර කරා ගිනි නිවන එක නැවතුවා. අදත් ඔබතුමාලට පේනවා. අද කියන්න පුළුවන්. අද අපිට බය නැතුව කියන්න පුළුවන් අපි අක්කර මේක 20000 40000කටත් එහා සම්පූර්ණ ආරක්ෂා කරගෙන ඉන්නවා. දැන් මේ කැලෑවේ කැලෑගෙන නෑ. එහෙම ඇති වුණත් ඉක්මනින්ම නිවා දමන්න ගැමියෝ කටයුතු කරන්නේ හරිම උනන්දුවෙන්. කැලෙන් ගමට ආපු අඩි 15ක විතර පිඹුරෙක් නැවත කැලියට ගිහින් ඇරළුවා. කැලේ එලි කරලා දැන් හේන් ගොවිතැන් කරන්නේ නෑ. පාංශු සංරක්ෂණය කරන්නත් ගල්වැටි බැඳ පාංශු කාදනය වැළැක්වීමටත් කටයුතු කෙරුණා. ගමේ අපූර්ව වෙනසක් ඉක්මනින්ම සිදු වූ ආකාරය මොනවීර මහත්තයාටත් හරිම පුදුමයි. ඇත්තටම අපි මුලදී දැක්කා වගේම මේගොල්ලන්ගේ ඉස්සෙල්ලාම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ බලාපොරොත්තුවක් ඇති වුණා. ඊළඟට සතා සර්පයාත් එක්ක පුදුම බියක් තිබුණේ. ඒ බිය අයින් වුණා. ඊළඟට වනාන්තරයේ ගින්න සහ වනාන්තර අපරාධ ගැන මේගොල්ලන්ගේ එච්චර තැකීමක් තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මේක ඒගොල්ලෝ දැනගත්තා. මේවා නිසා තමයි මේ අපට බලපාන හැම කරුණක්ම යෙදිලා අපිට අත්ුනේ. ඒ වගේම ඒවා රැක ගැනීම තුළ තමයි මේ හැම පද්ධතියක්ම අපි බේරගන්න අපිට අවශ්‍ය ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙන එකම මාධ්‍ය මේ පරිසර පද්ධතිය බේරා ගැනීම කියන එක. ගම්මුන්ගේ ආර්ථිකය දැන් හොඳයි. ගම්මු කැලේ මතම යැපීම නැවැත්තුවා. තම ගෙවත්තේ හැමදේම වැව්වා. ගම්මුන්ගේ එකමුතුකම මොනවීර මහත්තයාට හරිම සතුටක්. ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකතුමා යන ගමන් මාර්ගේ පැහැදිලි කරලා දීපුවාම අපේ ජනතාව විමාති පිළිගත්තා. මොකද ඕනම අවස්ථාවක ඕනම දෙයකදී මග හොඳට තිබේට යන්න දැසත් පෙනේ නම් කියලා පැරණි කේමලක් අනුව එතුමා නිවැරදි මාර්ගේ මේ ගම අරගෙන ගියා. ඒ අර යනකොට මේකේ පන්ති ભેද තිබුණේ නැහැ, කුල ભેද තිබුණේ නැහැ. ගමේ සාමිකත්වයේ සෑහෙන බිඳිලා තිබුණ අවධියක් වුණා. නමුත් එක වහලක් අතට අරගෙන සියලුම ගම්වාසීන් එක තත්ත්වයට ගෙනල්ලා එක පවුලක් හැටියට ගොඩනගා ගත්ත මේ ගම. ගම දියුණු කරන්න ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය විතරක් කරන්න පුළුවන් කාර්යයක් නොවන හින්දා මුණවීර මහත්තයා ඒ ගමට තවත් ආයතන සම්බන්ධ කරගත්තා. අපි දන්නවා පරිසරය කියලා කියන්නේ එක ශේෂ්ත්‍රයක් නෙමෙයි. ශේෂ්ත්‍ර ගණනාවක එකතුවක්. මේ ශේෂ්ත්‍ර ගණනාවකට අපිට ගත්තොත් එහෙනම් වනාන්තරයේ මෙතන තියෙනවා. වන ජීවීන් ඉන්නවා. ඊළඟට කෘෂිකර්මාන්තය තියෙනවා. ඊළඟට වෙනත් සුළු අපන භෝග තියෙනවා. ඒකම මෙතන ගම්මිරිස් සහ කුරුඳු වගාව කරනවා. ඉතින් රබර් වගාව තියෙනවා. ඉතින් මේ හැම හැම ශේෂ්ත්‍රයකම එකතුවක් තමයි අපි මෙතන දැක්කේ. ඉතින් ඒ නිසාම අපි මොකද කරේ මේ ශේෂ්ත්‍ර ඔක්කොම එකට එක්කාසු කරලා තීරණ ගැනීමේ ක්‍රමවේදයක් මේ ගම්මුන්ට සකස් කරලා දුන්නා. එතෙන්දී අපි එතන සාමූහිකව මේ හැම කෙනාම නියෝජනය වෙන විදිහේ කමිටුවක් සකස් කරා. ගම බලා හිටියේදීම වෙනස් වෙලා මුදලට ගමේ කටයුතු වලට මිනිසුන් එකතු වුණේ නැහැ. පරිසරය, සමාජය, සාරධර්ම දැන් මේ ගමේ රැකෙනවා. මේ හැම විනාශ නොකර ගම දියුණු කරගන්නත් අවශ්‍ය උපදෙස් ලබා දෙන්න මුණවීර මහත්තයා අමතක කළේ නැහැ. ව්‍යාපෘතියේ පළමු අදියර උනේ ජලය දීම. දෙවන අදියර ගමට මාර්ග. ඒ වගේම ආර්ථික සහන ගමේ එකමුතුකම වැඩි දියුණු කිරීමටත් කවුරුත් යොමු වෙලා.
ගමට ආපු වෙලේ කොහොම හරි අපිට කිව්වා පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කාන්තාවන්ට. ඊට පස්සේ ඉතින් අර ගෙදර ඉන්න සියලුම මහතුරු ටික ඒ සම්බන්ධව ගියාන් පස්සේ කාන්තාවත් එතෙන්ට ගියා. ඊට පස්සේ මම පොඩ්ඩක් සර්ට මෙහෙම යොමු කරා. ඇත්ත වශයෙන්ම කාන්තාව ටික කිසියම් අයුරකින් එකතු කරගන්න බැරි තත්ත්වයක මෙහෙම තැනකදීවත් අපිට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා යනකොට පරිසරය රැකීමේ අරමුණ උඩ පෙළ තවං ටික අර හිමේ හදලා දෙන්න, පෙළ ටිකක් හදලා දෙන්න, ඒ වගේ කටයුත්තක් උඩදී සෑම දෙනාම එකතු වුණා. එතනින් පස්සේ සෑම වැඩක්ම කරගෙන යන්න ලොකු හයියක් වුණා. පොඩි හුවකදී හරි ගෙදර ස්වාමි පුරුෂයෝ ටික එනවා නම් කාන්තාව ටිකත් එනවා. කොතරම් දියුණුවක් ලැබුවත් ගමේ තිබූ අනන්‍යතාවයට හා ගමේ සංස්කෘතියට හානියක් විය යුතු නැති බවයි මුණවීර මහත්තයාගේ විශ්වාසය. 2001-2004 දක්වා වසර 3කදී මේ ගමේ සිදු වෙනස අවුරුදු 50ක් පැරණි ගමේ ගැමියන්ටත් පුදුමයි. අපි යාකුම් තියෙන්නේ ඉතලා පිට බැටරියක් කඩේකින් අන්නයකට ගන්නවා දෙන්නේ නෑ. බල අපිට ළමයි ගන්න තියෙන අඬා ගන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට ඒකත් නෑ. සාමූහිකත්වය ගති පැවතුම් සංවර්ධනය වෙලා මත්පැන් දුසිරිත් මේ ගම් වලින් ඉවත් වෙලා දැන් නම් මේ වෙලන් මිට ගමම එකම නෑදෑ ගෙදරක් වගේ. ආගමික නැඹුරුව වගේම සතා සීපාවන්ට ගහටකොළට මෙතරම් ආදරය කරන්නට කක්කුටුවරාව ගමේ මිනිසුන්ට ගැන්වූ කොණ්ඩෙසුදු ව්‍යාපෘති මහත්තයා ගමට එන්නේ නිකම් නෙවෙයි කියලා පුංචි දරුවෝ දන්නවා. සුදුසී එනකන් ගමේ දරුවෝ මග බලාගෙන ඉන්නවා. ගමට වැස්සත් ආශිර්වාදයක් අරගෙන මුණවීර මහත්තයා එනකම් බලාගෙන ඉන්න ගැමියෝ බොහොමයි. අක්කර 100 කියන්නේ රබර් අක්කර 100ක් ගම වටේ තිබෙන නිසා. ඒ පුද්ගලික ඉඩමක්. එදා අලි මිනිස්සු අතර බයට තරගයක් තිබුණා. අලියා හා මිනිසා තමන්ගේ පාඩුවේ ඉන්නවා. මිනිස්සු නිවිලා ප්‍රශ්න අඩුයි. බඩගින්න දැන් ගමට එන්නේ නැහැ. හැම ගෙදරකම තුන් වේලට ලිප මෙලවෙනවා. ශාස්ත්‍රීය ගමක් ඇති වෙලා. සමගියේ බලය දැන් මේ ගැමිය හොඳට දන්නවා. ඒ නිසාම තමයි ඉහළ ජලාධාර ව්‍යාපෘතියට පුළුවන් වුණේ මේ ගමට ආලෝකය ගේන්න. කක්කුටුවරාව අවට ගම්මානවලටත් මේ වෙනස දැන් පැතිරිලා යනවා. මේ තරම් ශක්තියක් ගමට ලැබුණේ කොහොමද? මුණවීර මහත්තයා හිතනවා. මුණවීර මහත්තයා මේ තරම් ගැමියන්ට ලං වුණේ ඇයි? මිනිහෙකුට තවත් මිනිසෙකුගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නම් කරන්න බැරි දෙයක් නෑ. මේ ප්‍රජාවන් සමග ඇත්තටම එක්කාසු වෙලා වැඩ කරද්දී අපි දැක්ක දෙයක් තමයි මේ අය තුළ යම්කිසි විදියකේ එකමුත්වක් හරියට ඒ අය ගැන විශ්වාසයක් ඇතුව වැඩ කරනවා නම් ඊළඟට ඒ අපේ යටි අරමුණු නැත්තම් මේක හොඳට බලනවා මේක ගමු මේ ගමට හොඳට මේක තේරුම් ගන්නට පුළුවන් ඊළඟට බෙදීම් වලට යන්නේ නැත්තම් ගොඩාක් වෙලාවට අපි කරන්නේ මේ බෙදලා වෙන් කරලා තමයි මේවා පාලනය කරන්න යන්නේ ඉතින් ඒක තුළට යන්නේ නැත්තම් එයාලට ඇත්තටම කරුණාවෙන් සහ ඕමනාවෙන් මේ කටයුතු කරනවා නම් මේ ගමත් එක්ක කරන්න බැරි දෙයක් නැහැ. මුණවීර මහත්තයාටත් දැන් මේ ගම මේ ගැමියෝ නොදක ඉන්න හරිම අපහසුයි. ඒ නිසා මාසයකට කීපවරක් අක්කර 100ට මුණවීර මහත්තයා එන්න අමතක කරන්නේ නැහැ. සුදු කොණ්ඩේ ඇති 100 හරිම සෙනෙහබර මිනිහෙක් බව වැඩිහිටියෝ විතරක් නෙවෙයි මගතොටදී හමුවන සතා සීපාවක් දන්නවා. කක්කොටුවරාව අක්කර 100 ගම මේ තත්ත්වයට ගෙනෙන විට කරදර කම්කටොළු හිරිහැර කකුල් මාට්ටු සිදු නොවුනම නෙවෙයි වාසි ප්‍රයෝජන බලාගෙන වැඩ කරපු අය නොහිටියාමත් නොවේ. එහෙත් ඒ හැම බලපෑමකට වඩා සෝබාදහමේ රීතිය වැදගත්.
මේ පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම ගස් වලින් ප්‍රයෝජන ගන්න කට්ටිය හිටියා. දඩමස් වලින් ප්‍රයෝජන ගන්න කට්ටිය හිටියා. නොයෙකුත් ආකාරයේ වෙනත් දේවල් මෙතන කටයුතු කෙරුණා. ඉතින් ඒවායේ ලැබෙන ලාභාංශ නැති වෙනකොට ඒ අයගේ විරුද්ධකමක්, ඒ වගේම ඒ අයගේ මුදල් පින්වීමකුත් අපට එලි දැක්වා. නමුත් මේ එකක්වත් අවසානයේදී ජය ගන්නට බැරි වුණා ඒ අයට. මොකද හේතුව උනේ ඊට වඩා මේකේ තියෙන ප්‍රජාවගේ තියෙන ශක්තිය වැඩි. රාජ්‍යයන් එනවා, ආයෙත් මාරු වෙනවා, නිලධාරීන් නැති වෙනවා, වෙනස් වෙනවා. ඒ වුණාට මේ ගමේ මිනිස්සුන්ට මුණවීර මහත්තයා නම් හැමදාම එකම විදිහටයි පේන්නේ. එතුමා දෙවියෙක්. මොකද අපි අද එතුමා එදා ගමට ආපු එතුමාම තමයි අගත් තියෙන්නේ. ඒක මොන වෙනසක් ඇති වුණත් වෙනස් නොවන දෙයක් වෙලා. ඉහළ ජලාධාර ව්‍යාපෘතිය කියන්නේ මේ රටේ ජල සම්පත රැකගන්නට ජල පෝෂක ප්‍රදේශවලට මහත් සේවයක් කළ ආයතනයක්. එහි නායකත්වයේ හවන මුණවීර මහත්තයාගේ මෙහෙවීම සංකල්ප යටතේ ගොඩනගෙන තවත් ගම් තියෙනවා. ඒ හැම එකක් අතරින්ම අක්කර 100ට විශේෂ තැනක් ලැබෙනවා. මේ පුංචි දැස්වලත් මීට වසර 50කට පෙර ගමට ආපු ආච්චිගේ ඇස්වලත් ඇත්තේ එකම බලාපොරොත්තුවක්. ඒ මේ ගමට හෙට ඉර පායයි කියලා. ගමට හිරු එළිය ගෙන එන්නෙත් පායලා ගම වියලිය ගියාම ගමට වර්ෂාව රැගෙන එන්නෙත් ඔහුගේ ආශිර්වාදය නිසා බවයි ගම්මු හිතන්නේ. කාලයට බොහෝ දේ කළ හැකි. ඒත් මිනිස්සු වෙනුවෙන් යමක් කළ මිනිසෙක්ව කොහොමද තෙත් පපුවක් තියෙන මිනිස්සු අමතක කරන්නේ? කක්කුටු ආරාව අක්කර 100ට මුණවීර මහත්තයා අපූරු මිනිහෙක්. ඒ අපූරු බව ඔහු මවාගත් එකක් නොවෙයි. ජීවිත කාලය පුරා ගහටකුලට සතා සිව්පාවට ආදරය කළ පරිසර මිතුරෙක්ව මිනිසුන්ට ලෙන්ගතු වෙන එක අලුත් දෙයක් නෙවෙයි. මගේ දැඩි විශ්වාසය තමයි පරිසරය කියලා කියන්නේ පූජනීය වස්තුවක්. මේ පූජනීය වස්තුවට ආර්ථික වටිනාකම් දෙන්නට ජගත් අපිට කවදාවත් කරන්නට බෑ. ඉතින් මේකට ආර්ථික වටිනාකම් දෙන්න ගිහිලා තමයි මේ පරිසරය අද විනාශ වෙලා තියෙන්නේ. එතෙ මේ විනාශ වෙලා තියෙන පරිසර පද්ධතියේ ඒ විදිහ ආර්ථික වටිනාකමින් අහිං කළා ඒ ඉන්න ප්‍රජාව මේ පරිසර පද්ධතියට බඳලා තියලා නැවතත් අර ජීව පද්ධතිය තුළ ජීවත් කිරීම තුළ තමයි මේ පරිසර පද්ධතියෙන් රැක ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේක විවිධයි. තැනට එක තැන් වලට යනකොට විවිධ විදිහේ වැඩසටහන් තමයි අපිට ක්‍රියාත්මක කරන්නට වෙන්නේ. නමුත් ක්‍රමවේදය එකයි. අරමුණ එකයි. ගමට හිරු නැගෙනවා. ආයිත් හවසට බැහැලා යනවා. මේ කාලපරාසය පුරා මේ ගමේ මිනිස්සුන්ගේ ජීවන අරගලය තුළ ඉහළ ජලාධාර ව්‍යාපෘතිය කළ මෙහෙවර කිහිප විටක් ඇගේනවා. අක්කර 100ට සියක් පසක් ගෙවී ගියත් මුණවීර වැනි නිලධාරීන් මේ වපසරය තුළ නිර්මාණාත්මකව කරන ලද කාර්ය අමතක කරන්න පුළුවන් වෙන එකක් නැහැ. කරාමේ ඇරියාම දැන් ජලය ගෙවල් වලට එනවා. ජලය අරපිරිමැස්වෙන් පාවිච්චි කරන්න දැන් ගම්මු හොඳට දන්නවා. ඒකම ගහටකුලට සතා සිව්පාවට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් ආදරය කරන්නට කියා දෙන මිනිසුන්ගේ සෙනෙහසත් ගලා එනවා. මුණවීර මහත්තයා ගමට එද්දි hina වෙලා පිළිගන්න මිනිස්සුන්ට ආපසු මුණවීර මහත්තයා ගමෙන් පිට වෙද්දී වියෝදුකක් දැනෙනවා. ඒ හදවත තුල ඔහු හා ඔහුගේ අව්‍යාජ මෙහෙවර තන්පත්ව ඇති නිසාමයි. අක්කර 100 බොහෝ ගම්වලට ආදර්ශවත් ගමක් බව පැවසිය යුතුමයි. මෙවන් ගම් මේ පුංචි කොදව්වේ බොහෝ බිහි වේවායි පතන්නටත් අපි අමතක කරන්නේ නැහැ. අක්කර 100 ගමෙහි ලෙන්ගතුකමද සෙනෙහසද සමගියද ඇත්තේය. සතා සීපාවාට ගහට කොළට එහි ප්‍රබල තැනක් හිමිව තිබේ. අක්කර 100ෙහි ප්‍රමුඛයා ගමද ගැමියාද නොවේ. එහි සොබාදහමයි. අක්කර 100 සොබාදහමෙහි අනුගතයක් පමණි.